එක්සත් ජාතික පක්ෂත් මාරුවෙන් මාරුවට පාවිච්චි කරපු සටන් පාඨයක්. වර එක එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ සටන් පාඨය ගේනවා. අනිත් රටාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේක සටන් පාඨය ගේනවා. මගේ දේශපාලන ඉතිහාසය මට හොඳට මතකයි. ෆෙඩරල් වාදය පිළිබඳ පළමුවෙන්ම අදහස් ප්‍රකාශ කරුවේ SWRD බණ්ඩාරනායක මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘවර SWRD බණ්ඩාරනායක මහත්තයා තමයි ඉස්සෙල්ලම මේ මතවාදී ගෙනාවේ. ඒ වගේම එතුමා උත්සාහ කරනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ද්‍රවිඩ භාෂා විශේෂ විධිවිධාන පන්ති ගෙනල්ලා. එක භාෂාවක් රාජ්‍ය භාෂාව කළොත් රට දෙකට වෙනවා. භාෂා දෙකම රාජ්‍ය භාෂා කරොත් එක රටක් ඇති වෙනවා කියලා තුන්කල් දක්නා ඉසිවර නුවණින් කොල්ලිනාද සිල්වා මහත්තයා කිව්වා. ඒක ගණන් ගන්නේ නැතුව එක භාෂාවක් විතරක් රාජ්‍ය භාෂාව කිරීම තුළ මහා සාධාරණයක් සිද්ධ වුණා. නොදන්න භාෂාවක් බලහත්කාරයෙන් පැටවීම උඩ ජනතාවක් ජනතා කොට්ටාසයක් බරපතල පීඩනයකට ලක් වුණා. ඒක ඉංග්‍රීසියෙන් සුද්දන් අපට කරපු අපරාධේ අපි ද්‍රවිඩයින්ට කළා. හරියට ඉන්ස්පෙක්ටර් මහත්තයා SI මහත්තයාට දාන පීඩනය SI මහත්තයා සාජන්ට දානවා සාජන් දානවා රාලාමිට. ඒ වගේ අපිට කරේ සුද්දෝ අපිට කරපු අපරාධය අපි එක්තරාතකින් මේ රටේ ද්‍රවිඩ ජනතාවට කළා. ඒ නිසා මේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන මම කතා කරන්නේ පක්ෂ ભેදෙන් තොරව මේ පක්ෂ සියල්ල විශේෂයෙන් වග කියන්න ඕන මේ ප්‍රශ්න මේ ආකාරයෙන් මතුවීම පිළිබඳව. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කමක් සිදු කරන විට මේ රටේ බහුමික අඛණ්ඩතාවයේ ඒකාග්‍රතාවයේ ඒකීයභාවය රැකෙන්න ඕන. එක නටුව වුණාට පෙති ගොඩක් තියෙන්න පුළුවන්. පෙති ගොඩයි එක නටුවයි එක මලයි. ඒ නිසා එක රටක් ඇතුළත විවිධ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගන්න 13 වෙනි සංශෝධනය මේ රටට ගෙන එනකොට කිව්වේ මොකද්ද? මේ රට කෑලි වලට කැඩිලා විස් වෙලා යනවා කියලා. එදා විජය කුමාරතුංග මැතිතුමාගේ නායකත්වයෙන් අපි විරුද්ධ පක්ෂ ඉඳගෙන 430 ගාණක් මරාගෙන නැති කරගෙන අපි ජීවිතය දුවලා පළාත් සභාව ගෙනා. ගෙනාපුවම ඒකට විරුද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් සියලුම පක්ෂ අද පළාත් සභා මන්ත්‍රීකම් හොබවනවා, තනතුරු හොබවනවා, ඒව තුල ඉන්නවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දෙස බලන්නට ඕනේ. ඒ වෙලාව අනුව නෙවෙයි, සටන් පාටිය හැටියට නෙවෙයි මේ ප්‍රශ්නේ සදාකාලිකව විසඳන හැටියටයි. නෙල්සන් මැන්ඩලා අනුගමනය කරපු ක්‍රමය. ඒ වගේම මේ රටවල ජාතිවාදය පරාජය කරලා එක්සත් රටක් ගොඩනගන්න අවශ්‍ය කරපු සංවර්ධන යෝජනා අපි මේ තුළට ඇතුල් කරගත්තේ නැතුත් සදාකාලිකව පිටරටියන්ට මේ රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න ඉඩ තියෙනවා. දේශප්‍රේමී කිව්වට මිනිහෙක් දේශප්‍රේමී වෙන්නේ නැහැ. රතු කොඩිය ඔසවගෙන රතු වාමාංශික ව්‍යාපාරයට ද්‍රෝහි වන්නෝ ඉන්නවා. ඒ නිසා දේශප්‍රේමී සටන් පාඨ මහ උච්චාරණය කළාට නමින් එසේ වුණාට ක්‍රියාත්මක වීම තුළින් දේශයට ද්‍රෝහි වෙන්න පුළුවන්. මේ දේශය ආරක්ෂා කරන්න නම් පිටරටියන්ට ඇඟිලි ගහන්න ඉන්දියාවට සහ ඇමරිකාවට සහ අධිරාජ්‍යවාදීන්ට මේකට ඇඟිලි නොගහන්න නම් අපේ ප්‍රශ්න අපි එක්කවල විසඳ ගන්න ඕනේ. ඒකට අවශ්‍ය ක්‍රමය හදන්නයි අපි කටයුතු කරන්න ඕනේ. හොඳ තැනක්. ගරු නියෝජ්‍ය මැතිතුමා. ඔව්. මම කියන්නේ ඉස්සෙල්ලා කියපු දේවල් වලින් යනකොට අර මත්ද්‍රව්‍ය උදුර ගැන මේ රජය මම කියන අතිගරු ජනාධිපතිතුමා දැඩි ස්ථාවරයක ඉන්නවා. ඔව් දැඩි ස්ථාවරයක ඉන්නවා. මේ අහුවෙන්න පටන් අරන් තියෙන්නේ. මේ අලුතෙන් ගේනව නෙමෙයි. එදා ඉඳන් ගේන මිනිස්සු ටික තමයි මේ දැන් කොටු කරගෙන හමුදාවත් ත්‍රිවිධ හමුදාවත් උපයෝග කරගෙන අරගෙන යන්නේ දැඩි ස්ථාවරයක ඉන්නවා. ඔබතුමාට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් මත්ද්‍රව්‍යයට සම්බන්ධ නැහැ. ඇති. මට එහෙම කියන්න බෑ. අපිට තියෙන තොරතුරු අනුව අපි සමහරට මේ සත්කාර කරන මිනිස්සු, පූජනීය මිනිස්සු සමයි සමහරලාට අපි හීනකින්වත් හිතන්නේ නැති මිනිස්සු මේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වෙලා කියලා මට අතිගරු ජනාධිපතිතුමා එදා රැස්වීමේදී කිව්වා. එයාටත් පුදුම හිතෙනවා පළවෙනි 10 දෙනා ගත්තාම කියලා. මේ අපි හිතන්නවත් නැති මිනිස්සු. ඉතින් ඒකින්ද එතුමා මේක මැදිහත් වෙලා මේක කාර්යයක් විදිහට අරගෙන ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරන ලොකු ව්‍යාපාරයක් මේ රජය කරගෙන යනවා. ඔතනගේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. අපි ඔක්කොගම එකතු වෙලා මොකද ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද මේ අහුවෙන්නේ මේ හොයන හින්දා මිසක් මේක අලුතෙන් ගේන හින්දා අහු වෙනව නෙමෙයි. මම කියන්නේ ඒක වැරදි අර්ථකථනයක් එතෙන්ට යන්න හදනවා. ඒ වගේම මේ ඒකීය වචනය කියන එක ව්‍යවස්ථාව තව හදලත් නැහැ, දැකලත් නැහැ, ව්‍යවස්ථාවක් ඇවිදින්නත් නැහැ. මොකද ඒකීය වචනේ දැන් සමහර අය ඉල්ලීම් තිබ්බා මේක දෙමළ භාෂාවෙනුත් කියන්න මේක. මොකද්ද මේ ඒකීය කියන එක නැත්නම් මේක මේ දෙගොල්ලෝ දෙවිදියට හිතන්න පුළුවන්. ඒක තමයි ඔරිනැත්ත නාඩු කියන වචනේ එකතු කරලා තියෙන්නේ. ඊළඟට
අපිට අපි මේ හැමදේම කරන්න ඕනේ. දැන් අපි අවුරුදු 30ක යුද්ධයක් වින්දා. මේ යුද්ධේ විකුණගෙන ආණ්ඩු ගන්න හදන මිනිස්සු හැමදාම යුද්ධේ ආවොත් මොකද කරන්නේ? යුද්ධෙට තියෙන පාර හදලා මොකද තමුන්ට රජය කරන්න පුළුවන් වෙන්නේ යුද්ධයක් තිබ්බොත් විතරයි. අපි උත්සාහ කරන්නේ වර්තමාන රජය උත්සාහ කරන්නේ යුද්ධයක් ඇති නොවන තැනට රට කොහොමද ගේන්නේ කියලා. දැන් අපේ රෙජිනෝල් කුරේ උපසභාපතිතුමා ප්‍රකාශ කළා වගේ මේක දේශපාලන ප්‍රශ්නයක් කරගන්න තු රටේ ප්‍රශ්නයක්. මේක යුද්ධයක් එන්නේ නැති විදිහට. කොහොමද අපි මේක අහන්නේ? හැමෝගෙම අදහස් අරගෙන හැමෝම එක සාකච්ඡා කරලා හැමෝගෙම එකමුතුව තුල අපි ඔක්කොම එකට ඉන්න ඕනේ. එක නටුවක් තියෙන්න ඕනේ. ඒක හරි. අපි ඔක්කොම එකට ඉන්න ඕනේ මේ රටේ. මේකට අපි බෙදාගෙන වෙන් කරගෙන ගියොත් හරි. හැබැයි ජනප්‍රිය සටන් පාඩ තමයි වෙන දෙයක් කරන්න බැරි වුණාම එක ජන කොට්ටාසයක් හදාගෙන ජනප්‍රිය වෙන්න හදනවා. මම කියන්නේ ඒක රටට කරන ද්‍රෝහිකමක් කියලා අපි දකින්න එක. දැන් මම මගේ රටට ආදරෙයි. මගේ රට ගැන කිව්වොත් මට කැක්කුමක් තියෙනවා. මගේ ආගම ගැන කිව්වොත් මට කැක්කුමක් තියෙනවා. මට විතරක් නෙමෙයි මම බෞද්ධයෙක් වශයෙන් මට විතරක් නෙමෙයි කතෝලික කෙනෙකුට කතෝලික ආගම ගැන කියනකොට කැක්කුමක් තියෙනවා. එතකොට මගේ පාසල ගැන කියනකොට මට කැක්කුමක් තියෙනවා. මගේ ගමේ මිනිහෙක් හම්බුනාම කොහෙද හරි තරහ තිරමක් නැතුව අපිට කැක්කුමක් තියෙනවා. හැබැයි මෙන්න මේ කැක්කුම තමුන්ගේ දේශපාලන බලය පාවිච්චි කරන එක මේ රටේ නින්දිත ක්‍රියාවක්. මේ රට විනාශ වෙන්න තියෙන හේතුවක් තමයි මේක. මොකද මේ අන්තිමට මේ ජාතිවාදී ආගම්වාදී අවුස්ස ගන්න දඟලන්නේ ඒකෙන් යැපෙන්න දඟලන්නේ රටට දැක්මක් දෙන්නේ නැති එදා වේල ටුවර්ස් රට නිර්මාණය කරන්න ඉතින් හදන කණ්ඩායම. මේක තමයි මේක අපේ රටේ ජනතාව අවබෝධ කරගන්න ඕනේ. අපි මේක මේ ව්‍යවස්ථාවක් වෙන්න පුළුවන් ආගමක් වෙන්න පුළුවන්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහානායක හාමුදුරුවෝ හම්බෙලා ප්‍රතිඥාවක් දුන්නා මේ මම කොහොවත් ඉඩ දෙන්නේ නැහැ රට කෑලි වලට කැඩෙන විදිහක් හදන්න දෙන්නේ නැහැ. බෞද්ධ ආගමට තියෙන තැන මම නැති කරන්නේ නැහැ. තිබ්බට තරී ඉස්සරහට ගන්නම් සර නැති කරන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි මේ කිව්වයි කියලා එතුමා ආවිලා ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ. එතුමා ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා මන්ත්‍රීවරු 225ම එකඟතාවය 225න් 3/2 එකඟතාවයක් අරගෙන ඒක කැබිනට් එකට ගිහිල්ලා ඊට පස්සේ ඒක රටේ ජනතාවගේ එකඟතාවය අරගෙන ගේන ව්‍යවස්ථාව. ඒක තමයි මම කියන්නේ මේ හැමෝම ව්‍යවස්ථාවක් ඕනේ කියපු මිනිස්සු මේක දේශපාලන අරගලයක් කරන්නේ නැතුව මේ රටේ ප්‍රශ්න විසඳන්න. මොකද ආයුද්ධ ගන්න බෑ අපිට. රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ආයුද්ධයකට එන්න බෑ. කවුරුත් එක්ක සාකච්ඡා කරලා පොදු තීන්දුවකට යන්න ඕනේ. ඒකට තමයි අපි මහසු වෙන්නේ. ඒ වගේම මේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിතුමා විශේෂයෙන්ම නාමල් മന്ത്രിතුමා ප්‍රකාශ කරා අපි ඉල්ලීම් කරනවා. අසාධාරණ වැඩ වෙනවා. ඒවට ආණ්ඩුව උත්තර දෙනවා මදි කියලා. අපි පිළිගන්නා කරුවන්. ඒක තමයි එදා මාධ්‍ය කරුවන් කී දෙනෙක් මරුවද මේවා කියන්න ගිහිල්ලා. එතකොට මාධ්‍ය කරුවන් 44ක් මරලා තියෙනවා. ඉතිහාසෙ ගිහින් බලුවොත් මේවා මේ ප්‍රශ්න කතා කරන්න කියලා. උද්ඝෝෂණය කරන මිනිස්සු කී දෙනෙක් මරුවද? උද්ඝෝෂණය කරපු මිනිස්සු මගේ ගමෙත් මරුවා. උද්ඝෝෂණය කරන මිනිස්සු මරුවා. මාධ්‍ය අතුරුදහන් වෙච්ච මාධ්‍යවේදීන් කොච්චර නේද මේවා කියන්න ගිහිල්ලා. අද එහෙම නෙමෙයි. අද වාතාවරණයක් නිර්මාණය කරලා තියෙනවා මිනිස්සුන්ට දැනගන්න. දැන් ඔබතුමා කියපු අරුබුද සහ කුමන්ත්‍රණ ඇති වෙන්න එක හේතුවක් තමයි රට විනිවිදයි. කතා කරන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. අධිකරණයේ ජනාධිපතිතුමාට විරුද්ධ වුණා තීන්දුව දෙන්න තරම් අධිකරණයේ ශක්තිමත් වෙලා තියෙනවා. ස්වාධීන වෙලා තියෙනවා. ඉස්සර ජනාධිපති කෙනෙකුට විරුද්ධව අධිකරණයේ තීන්දුවක් දෙනවද ගත්ත තීන්දුවකට. අද මේ රට ඒ තැනට අපි ගෙනත් තියෙනවා. එතකොට අද තොරතුරු දැනගන්න මේ පනත. දැන් මෙතුමා කෝගේ සමහර නිලධාරීන් ඉන්නවා, සමහර දේශපාලකයෝ ඉන්නවා. ඒක හොරෙන් කරගෙන වහගෙන දඟලලා කවුරුත් දන්නේ නැහැ හොඳයි කියලා ඉන්න. සමහර ගමේ පාර කොන්ක්‍රීට් කරලා මම පහුගිය දවස් දැක්ක දේවල්. ගල් කුඩු දානවා, ගල් පස් දානවා කියලා ලක්ෂ 2-3 හොරකම් කරලා තිනවා. ගමට ගිහිල්ලා බැලුවම මම කියනවා අනේ ෂෝක්නේ. පාර නියමයට කොන්ක්‍රීට් කළා. හැබැයි මේ ඇස්තමේන්තුවේ තියෙනවා ගරු මන්ත්‍රීතුමා ගල් කුඩු ලක්ෂ 2ක දානවා. ඒක දාලා නැහැ. මිනිස්සු දන්නේ නැහැ මේක. මම කියන්නේ මෙන්න මේ වගේ ජනතාව රවට්ටගෙන විවිධ කණ්ඩායම් වැඩ කරන ඒවා තියෙනවා. ඒකට තමයි මේ රජය දුන්නේ. මේක ජනාධිපතිට විසඳන්න බෑ. මේක අගමැතිට විසඳන්න බෑ. පොලිසියට විසඳන්න බෑ. ජනතාවට බලය දුන්නා. තොරතුරු දැනගැනීමේ පනත කියලා පනතක් දුන්නා. දැන් එදා අපි දැක්කනේ හම්බන්තොට වරායට මොකද වෙන්නේ කියලා අහන්න മന്ത്രിවරයා වශයෙන් අපි ගියාම අපේ වාහන කුඩු කළේ නැද්ද? යන්න දුන්නද? පිස්තෝල අරන් ආවේ නැද්ද? දුන්නද? නමුත් අද වර්තමාන ආණ්ඩුව අපි කියලා තියෙනවා ජනතාවට බලය දුන්නා. මේ සල්ලි മന്ത്രിතුමාගේ නෙමෙයි. මේ සල්ලි අගමැතිගේ නෙමෙයි. මේක ජනාධිපතිගේ නෙමෙයි. ජනතාවගේ සල්ලි. ඒක ජනතාවට අයිතියක් තියෙනවා මේක ප්‍රශ්න කරන්න. ඒ වගේම ඔබතුමා අරගල ගණනාවක් කරලා ගොවියන්ට උදව් කරලා දෙන්නේ නැද්ද? නමුත් එදා තිබිච්ච වාතාවරණයන් ඔහොම කරන්න පුළුවන්. මිනිහෙක් එනවාද එළියට? ගහලා වෙඩි තියලා මරනවානේ. නමුත් ඒ අරංගල වලින් ලබාගත්තු සහන එතුමා ප්‍රකාශ කළා. ලබා නොගත්තු ඒවත් තියෙනවා. ඉතින් මම කියන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී එක දවසෙන් නිර්මාණය කරන්න බෑ. නමුත් යම් තැනකට අපි ඇවිදලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා.
අපිට තියෙන අභියෝග, ඒ වගේම අර්බුද, ඒ වගේම කුමන්ත්‍රණ අපි සාකච්ඡා කරමින් ඉන්නේ පිළිබඳව ඊළඟ වටේදී අපි මාධ්‍යවේදීන් සමග තවදුරටත් මෙතනින් එහාට අරගෙන යමු සංවාදය.